පංජාබ් කිංස් නැත්තම් ඉස්සර කිංස් 11 පංජාබ් කණ්ඩායම දිනන රහස ගැන අපි කතා කරමු. ඉතින් කිංස් 11 පංජාබ් කණ්ඩායම ඔයගොල්ලන් දන්නවා 2008 IPL තරගාවලියේ ඉඳන් විශිෂ්ට ක්‍රීඩකයෝ නායකත්වය දුන්නා, ක්‍රීඩා කරා. ඒ වගේම පංජාබ් කිංස් විදිහට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක රීබ්‍රෑන්ඩ් කරාම අති විශිෂ්ට ගණේ ක්‍රීඩකයෝ ඒ කණ්ඩායමට නායකත්වය දරුවා. හැබැයි මේ කිසිම කෙනෙකුට දැන් මේ කණ්ඩායම ඒ කියන්නේ 2025 සහ 2026 කියන සීසන් එකේදී ලබාගත් සාර්ථකත්වයට ළඟා කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි බලමු පංජාබ් කිංස් 2025 සහ 2026 සීසන් වල ජයග්‍රහණ ලබා ගන්න පිටුපස තියෙන සාධක දෙක මොනවද කියලා. කී පොන්ටින් ප්‍රධාන පුහුණුකාරීත්වයට පැමිණීම. ඉතින් ඩෙල්ලි කැපිටල්ස් ඔයගොල්ලන් දන්නවා ඉස්සර ඩෙල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම මේ වගේ අසාර්ථක වෙවි ඉඳලා ඉස්සෙල්ලම ෆයිනල් එකකට ආවේ 2020 වර්ෂයේදී. ඉතින් මේ රිකී පොන්ටින්ගේ පුහුණුකාරීත්වය යටතේ. ඒ වගේම ශ්‍රේයස් අයියර් කියන්නේ ඉන්දියාවේ වැඩිම කැපිල්ලට වාජනයට ලක් වූ නායකයා. මොකද ඔහුට ජාතික කණ්ඩායමක නායකත්වය ලබා දුන්නෙත් නැහැ සහ ජාතික කණ්ඩායමක අවස්ථාවක් බොහොම අඩුයි ලබා දුන්නා. හැබැයි මේ ශ්‍රේයස් අයියර් 2019 වසරේදී ඩෙල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයට පැමිණියාම අවුරුදු 7කට පස්සේ ඔහු ඩෙල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්ලේ ඔෆ් වලට ගෙනාව. 2020 දී ෆයිනල් එකට ගෙනාව, අනුශූරතාවය ජයග්‍රහණය කරා. ඊට පස්සේ KKR වලින් ගත්තා. ඔහු ශූරතාවයක් දිනා දුන්නා ගෞතම් ගම්බීර්ගේ පුහුණුකාරීත්වයේ යටතේ. තමන්ගේ තරගාවලි ඉතිහාසයේ දෙවන වතාවට අනුශූරතාවයක් ජයග්‍රහණය කළා දුන්නා. ඊට අමතරව දැන් මේ වසරේ 2026 වසරේ ඔවුන් රෙකෝඩ් එකක් තියලා තියෙනවා. අවුරුදු 19ක IPL ඉතිහාසයේ පළවෙනි තරග 6ම ජයග්‍රහණය කරපු එකම කණ්ඩායම පංජාබ් කිංස් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ශ්‍රේයස් අයියර් සහ රිකී පොන්ටින් සුසංයෝගය පංජාබ් කිංස් කණ්ඩායමට මේ අතිවිශිෂ්ට ජයග්‍රහණ රැල්ල ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් අපි බලන් ඉමු බොහෝ දුරට ඔවුන් ප්ලේ ඔෆ් සඳහා සුදුසුකම් ලබයි මේ තියෙන තත්ත්වය අනුව. ඉතින් අපි IPL වල තවත් විශේෂ තොරතුරු සමගින් ඉක්මනටම හම්බ වෙමු.